ඔන්න ඉතින් මම අදරගෙන ආවේ රසම රස ඩෝනට් ගෙදරින් නම් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. හරි මම මුලින්ම මෙතන පාන් පිටි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. මම ඒකට ඊළඟට සීනි මේස හැඳි 4ක් එකතු කරගන්නවා. ඊළඟට මම මේකට ලුණු තේ හැන්දක් එකතු කරගන්නවා. ඒ වගේම බේකින් පවුඩර් තේ හැන්දකුත් එකතු කරගන්නවා. ඊළඟට මම මේකට බිත්තර එකකුත් එකතු කරගන්නවා. ඊළඟට මම මේකට කිරි වලින් තමයි මම මේක මික්ස් කරගන්නේ. ඔයාලට මේකට ෆ්‍රෙෂ් මිල්ක් උනත් ගන්න පුළුවන්. ඒ වගේම පොල් කිරි උනත් ගන්න පුළුවන්. කිරි කැමති නම් විතරක් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේක වතුරෙන් උනත් මේක මික්ස් කරගන්න පුළුවන්. හරි මම දැන් මේක අතෙන් මේක ඩෝ එකක් වෙනකන් හදා ගන්නවා. මම දැන් මේක හොඳට නීට් කරගෙන තියෙන්නේ. ඊළඟට මම මේක මෙතන ටේබල් එක උඩ මම මේකට පාන් පිටි ටිකක් ගිහලා මම මේක හොඳට තව නීට් කරගන්නවා. හරි ඊළඟට මම මේකට පාන් පිටි ටිකක් උඩින් ඉහලා මම මේක තව තුනී කරගන්නවා. හරි මේ තියෙන තුනී වුණාට පස්සේ මම මේ ගොඩක්ම තුනී කරගන්නේ නැහැ මේ බලන්න. ඊළඟට මම ඒක බෝතල් මූඩයක් අරගෙන මම ඒකේ රවුන්ඩ් එක කපා ගන්නවා. ඒ වගේම මේකේ මැද රවුන්ඩ් ටිකත් මම කපා ගන්නවා ඩෝනට් එකේ හැඩයට. ඒ වගේම මම ඒ වගේ ඉතුරු පිටි ටිකනොත් මම ඒ විදිහටම හදා ගන්නවා. හරි මේ තියෙන මම හදාගත්තේ වගේ මගේ ඩෝනට් ටික. හරි මම දැන් තෙල් ටිකක් ෆෑන් එකට දාලා තින්නේ. ඒ ටිකක් රත් වෙලා තියෙන්නේ. මම දැන් අර ඩෝනට් එකෙන් එකින් එක දාලා දෙපැත්තම බෙද ගන්නවා. ඔයාලා මතක තියාගන්න මෙතන ලිපේ ගින්දර හොඳටම අඩුවෙන් තියාගන්න. හරි දැන් මේ වගේ රන්වන් පාට වෙනකන් බෙදුනට පස්සේ මම මේ ටික අයින් කරගන්නවා. මම ඉතුරු ඔක්කොම ඒ වගේම බෙද ගන්නවා. හරි මේ තියෙන්නේ මම ඒ වගේ බෙදගත්ත මගේ ඩෝනට් ටික. ඉතින් අපි මේක උඩින් දාන ලේයර්ස් එක අපි හදාගමු. මම මේකට ඉස්සෙල්ලාම අයිසින් sugar මෙතන මම ග්‍රෑම් 50ක් අරගෙන තියෙනවා. ඔයාලට මෙතන අයිසින් sugar ගන්න බැරි නම් මෙතන සීනි ඔයාලා ගන්න පුළුවන්. ඒ ටික හොඳට blend කරගෙන හලලා ගන්න පුළුවන්. ඊළඟට මම මේකට කිරි ටිකක් එකතු කරගෙන මම මේක උකු බැට එකක් වෙනකම් මම මේක හදා ගන්නවා. හරි මම මේකට ඊළඟට රෝස පාට කලර් බින්දු දෙකක් එකතු කරගන්නවා. ඔයාලට මේක කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කැමති පාට එකකට එකතු කරගන්න පුළුවන්. හරි ඊළඟට මම අර ඩෝනට් අරගෙන මේක උඩින් මේ වගේ තවර ගන්නවා. එකතු කරගත්තා. ඊළඟට අර වගේම කිරි එකතු කරගෙන උකු බැට එකක් හදාගත්තා. ඒකත් මම මේ වගේ උඩින් ගාගත්තා. ඒක උඩිනුත් මම අර වගේ ස්පීකර්ස් ටිකක් දාගන්නවා. හරි මේ තියෙන මම හදාගත්ත මගේ ඩෝනට් ටික. ඉතින් මේක හදන්න හරිම ලේසි. එච්චර වෙලා යන්නේ නැහැ. මේවා පිපෙන්න තියන්න ඕනෙත් නැහැ. මම මේකට ඊස්ට් එහෙම පාවිච්චි කරෙත් නැහැ. හරිම ඉක්මනට හදාගන්න පුළුවන් මේක. ඉතින් ඔයාලත් මේක ගෙදර ඉඳලා හදලා බලන්න. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා පහළ තියෙන bell icon එක click කරගෙන යන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.